top record up with Udara Jayasundara, the third senior of the Sri Lanka under-19 side, who is also the opener. Udara දැන් ආනන්ද එකේ එහෙම ආනන්ද ඉස්කෝලේ ක්‍රීඩා කරලා දැන් under-19 level එකට ඇවිල්ලා ඉන්නේ. ස්කූල් බෝයි කෙනෙක්ට ලබා ගන්න පුළුවන් උපරිම ඔයා ඇවිල්ලා තින්නේ. කොහොමද ඔයා මේ අත්දැකීම මේ බාර ගන්නේ? අත් වශයෙන් මොකක් සතුටුයි මෙයාගේ අත්දැකීමක් මොකද වයස අවුරුදු 19 පාලක කණ්ඩායම වකවානුවේ වසර 10කට පෙරවත් ඔස්ට්‍රේලියාවෙන් අත් වශයෙන්ම අපිට හොඳ අත්දැකීමක් වෙනවා මේක මම හිතන්නේ සම්බර කණ්ඩායමක් තියෙනවා අත් වශයෙන්ම අපේ කණිත් ක්‍රීඩකයන්ට හොඳ අත්දැකීමක් වෙනවා මේක ऑस्ट्रेलियन पिचेस වල මේ ක්‍රීඩා කරලා නැති හින්දා දැන් කොහොමද අලුත් රටකට ගිහිල්ලා ක්‍රීඩා කරන්න ගැන හිතන්නේ? අත්වශයෙන්ම අපේ කණ්ඩායමේ සිටින එක ක්‍රීඩකයෙක් ඕස්ට්‍රේලියන් පිචස් වල ක්‍රීඩා කරලා නැහැ. මොකද අපිට අරවින්ද ඉස්සෙල්ලා එයාගෙන් තමයි අපිට දැනගන්න වෙන්නේ කොහොමද එයා ශ්‍රී ලංකාවේ කුල්චන්දන ඉන්නවා. අපිට මේ පුහුණුකරුවන් වශයෙන් දෙන්නේ නවීන් නවාස් ඉන්න පුහුණුකරුවන් වශයෙන් ඒ තුන් දෙනාගෙන් තමයි අපිට අත්දැකීම් ලබා ගන්න වෙන්නේ. මොකද අපේ කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරලා නිසා පොඩ්ඩක් චකිතයක් තියෙන ඒත් අපි අපේ කණ්ඩායම හොඳ සම්බර කණ්ඩායම නිසා අපි කිසිදු බලපෑමක් ඇති නොවන විදිහට ක්‍රීඩා කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. දැන් ඉස්කෝලේ බොහොමයක් මේකට ඇවිල්ලා ප්‍රැක්ටිස් කරලා තිනවා මාස දෙකක් විතර මේ කොහොම ඇට්මොස්ෆියර් එකක්ද තියෙන කොහොම තත්ත්වයක්ද තියෙන්නේ මේ ප්‍රැක්ටිස් වල? අත්වශයෙන්ම ප්‍රැක්ටිස් නම් හොඳින් කරගෙන යනවා. මොකද අපිට පුහුණු කරුවන්ගෙන් අඩුපාඩුවක් නැහැ හොඳට කරගෙන යනවා. අපිට ෆැසිලිටිස් අතින් හුඟක් හොඳ ෆැසිලිටිස් තියෙනවා. මොකද අපි අනිත් කණ්ඩායමත් අනිත් පාසල් වලින් ඇවිල්ලා තියෙන කණ්ඩායමුත් වලින් ක්‍රීඩකයෝ ඇවිල්ලා තිනවා. මොකද අපි ඔක්කොම එක සහෝදරයෙක් වගේ තමයි ක්‍රීඩා කරන්නේ ප්‍රැක්ටිස් කරන්නේ මෙතන. අත්වශයෙන්ම අපි හොඳ සාමූහිකත්වයෙන් ප්‍රැක්ටිස් කරනවා. අත්වශයෙන්ම අපිට සතුටින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හොඳ ටීම් ස්පිරිට් එකක් තියෙනවා. මොකද අපි හිතනවා අපිට හොඳට කරන්න පුළුවන් ඕස්ට්‍රේලියා ටුවර් එක ගිහිල්ලා. අපිට මොකද ඔයගෙන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ ටුවර් එකේ? අත්වශයෙන්ම මම ආරම්භක පිටිකරුවෙක් වශයෙන් මම ක්‍රීඩා කරනවා කණ්ඩායමේ. මට ක්‍රීඩා මගේ කණ්ඩායමට උපරිම තත්වෙන් මට කරන්න පුළුවන් කියලා මම හිතනවා. අත්වශයෙන්ම අපේ කණ්ඩායමටත් හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් හැකි අවස්ථාවක් තියෙනවා කියලා මට හිතෙනවා.